අද නම් වෙනදට වැඩිය ගොඩක් බිසි දවසක්. හයි ළමයි. ඉතින් ඔයා මගේ වීඩියෝ එකක් ඉස්සෙල්ලාම බලනවා නම් මගේ channel එකට ගිහිල්ලා subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් අද අපේ office එකේ විශේෂ දවසක්. ඉතින් ඒ වැඩේට අපි මේ ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් අද අපේ office එකේ තියෙනවා සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනාවක්. අපේ office එකේ අවුරුද්දක් පිරීම නිමිත්තෙන් තමයි මේ පිරිත් දේශනාව සිද්ධ කරන්නේ. ඉතින් ඒකට අපි තුන් දෙනා මෙන්න මේ විදිහට තමයි හැමදේම ලෑස්ති කරේ. හැම සෙට් එකකම ඉන්නව නේද කොහේ ගියත් මොන වැඩේ කරත් කණ එක්කෙනෙක්. මේ බලන්නකෝ අපේ සෙට් එකෙත් ඉන්නව එහෙම එක්කෙනෙක්. අපි මේ හොගාලා වැඩ කරන අතරේ මෙන්න මෙයා හොඳට කනවා. ඒ මදිවට අපිටත් ගෙනල්ලා කවනවා. සාමාන්‍යයෙන් පිරිත් දේශනාවක් රාත්‍රී 5 වෙනකන් තියෙනවනේ. ඉතින් පිරිත් දේශනාවකින් පස්සේ සමහර කට්ටිය හේරු දාණය දෙනවා, සමහර කට්ටිය දවල් දාණය දෙනවා. ඒ වුණාට අපේ ඔෆිස් එකේ කට්ටියගේ කැමැත්ත අනුව අපි තෝරගත්ත හේරු දාණය. ඒ කොහොම වුණත් හාමුදුරුවරුන්ට අපි දාණයකින් සංග්‍රහ කරනකොට පළතුරු වට්ටියක් පූජා කරනවනේ. අන්න ඒ පූජා කරන පළතුරු වට්ටි තමයි අපි තුන්දෙනා මෙන්න මේ විදිහට සූදානම් කරන්නේ. මේ වගේ දෙයක් හැමෝම මත් එක්ක එකතු වෙලා කරන්න ලැබෙන එක ඇත්තටම සතුටුයි. මොකද හැමෝගෙම දායකත්වය, හැමෝගෙම අදහස්, හැමෝගෙම මහන්සිය මේ හැම දෙයක්මත් එක්ක වැඩේ සාර්ථකව කරගන්න පුළුවන්. කැවිලි වට්ටි ටිකත් මෙන්න මේ විදිහට තමයි අපි හදාගත්තේ. ඒ අතරේ පිරිත් මණ්ඩපයත් මෙන්න මේ විදිහට හැදෙන ගමන් තමයි තියෙන්නේ. එදා දවසට කරන්න තිබ්බ වැඩ ටික අපි ඉවර කරලා මෙන්න මේ වගේ පුංචි බ්‍රේක් එකක් ගන්න අපි තීරණය කරා. ඔෆිස් එකේ මොන ඉවෙන්ට් එක තිබ්බත් අපි කරන්න ඕනේ වැඩ ටික අපි අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක තමයි රූල් එක. ඉතින් පිරිත් දේශනාවට ඕනි වැඩ කටයුතු ටික අපි කරලා ඇවිල්ලා ආයෙත් අපි අපේ වැඩ ටික පටන් ගත්තා. දැන් වෙලාව හවස 4:05 විනාඩි 30යි. මම අද පොඩ්ඩක් කලින් ඕෆ් වුණා. මොකද මම ආපහු හවස යන්න එපයි ළමයි. ඔන්න ඉතින් මේක තමයි මම අද ඇඳපු ගවුම. මේ ගවුම මට ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න ඕනේ හරිද? කොහේ හරි ගමනක් යන්න හදිස්සියෙම ලෑස්ති වෙනවා කියන්නේ ළමයි මට නම් හරිම කරදරකාරී වැඩක්. ගවුමට ගැලපෙන ඉයරින්ග්ස් දෙකක් දාන්නත් එබැයි. හැබැයි සිම්පල් වෙන්නත් ඕනේ. ඒ නිසා සුදු පාට ඉයරින්ග්ස් දෙකක් තමයි මම දැම්මේ. ඇත්තටම ළමයි මම නම් හරිම ආසයි කොහේ හරි යනකොට ඒ අපි අඳින අවුට්ෆිට් එකට මැච් වෙන ඉයරින්ග්ස් දාන්න. සමහර අයට නම් හිතනවා ඇති ඒක මහා පිස්සු වැඩක් කියලා. හැමෝම ඉතින් එක වගේ නෑනේ නේද ළමයි. මට තිබ්බ වෙලාවේ හැටියට ළමයි ලොකුවට ලෑස්ති වෙන්න වෙලාවක් තිබ්බේ නැහැ. සාමාන්‍යයෙන් මම ගමනක් යන ලෑස්ති වෙනකොට සින්දුවක් එහෙම දාගෙන තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි මම ඉක්මනින් ඇවිල්ලා වොෂ් එකක් දාගෙන ගවුමක් ඇඳගත්තා, ඉයරින්ග්ස් දෙකක් දාගත්තා, කොණ්ඩෙට කට්ටක් ගහගත්තා. දැන් ඉතින් ලිප්ස්ටික් ටිකක් ගාගෙන යන්න තමයි තියෙන්නේ. තව එකක් අමතක නෑනේ. අපි කොහෙ ගියත් සුවඳට ඉන්න බෑ. ඉතින් පර්ෆියුම් චුට්ටකුත් ඇඟේ හලාගෙන මෙන්න මේ විදිහට තමයි මම යන්න ලෑස්ති වුණේ. දැන් නම් වෙලාව 5:30ට 5:45ට වගේ ඇති. මට හරියටම මතක නැහැ. හැබැයි මම එතනට යනකොට නම් චුට්ටක් අඳුර වැටලා තමයි තිබ්බේ. මේ බලන්න ළමයි සුදු අතින් සැරසෙලා හරිම ලස්සන ළමයි ටිකක් වගේ මගේ යාළුවෝ ටික ඉන්නවා. මේ බලන්නකෝ පිරිත් මණ්ඩපේ ලස්සන රැට තමයි ඒක ලස්සනටම තියෙන්නේ. ලස්සන ලයිට්ස් දාලා මං ඉතින් චුට්ටක් ඇතුළටත් ගිහිල්ලා බැලුවා මොන වගේද කියලා. සාමාන්‍යයෙන් ගම්පැතිවල වගේ නම් පිරිත් මණ්ඩපයක් හදන්නේ කෙසෙල් කඳන් වලින්, ගොක්කොල වලින් මේ දේවල් වලින් තමයි හදන්නේ. ඊට වැඩිය හාත්පසින්ම වෙනස් මේ පිරිත් මණ්ඩපේ. කොහොම වුණත් ලස්සනට නම් තිබ්බා. ඉතින් රාත්‍රී පරිත්‍රාණ දේශනාවට අපි හාමුදුරුවෝ 12 නමක් වැඩම කෙරෙව්වා. මේ තමයි පරිත්‍රාණ දේශනාවට අපි හදපු බුදු මැදුර. ඒකත් හරිම ලස්සනට තියෙනවා. මොනවා වුණත් කෑම වලට වග කියන්න නම් මම සහ මගේ යාළුවෝ ටික අමතක කරේ නැහැ. මොකද ඉතින් ටිකක් රෑ වෙනකන් ඉන්නත් එපයි ළමයි. ප්‍රෝග්‍රෑම් ඇජෙන්ඩා එකට අනුව හාමුදුරුවරුන් වැඩම කරන්න තිබ්බේ රෑ 9ට විතර. ඒ කියන්නේ පිරිත් දේශනාව පටන් ගත්තේ 9යි කාලට. සංඝයා වහන්සේලාගේ 12 නමකගෙන් යුත් පරිත්‍රාණ දේශනාව මෙන්න මේ විදිහට පටන් ගත්තා. ඊට පස්සේ අපි තුන්දෙනාට කරන්න තිබ්බ වැඩ ටික අපි අනිත් අයට බාර දීලා අපි තුන්දෙනා 10:30ට විතර ගෙදර යන්න පිටත් වුණා. මොකද ඉතින් රැලි වෙනකන් අපිට ඉන්න බැහැනේ. මොකද පහවදා පාන්දර එන්නත් ඕනිනේ. අලුත් දවසක ආරම්භයක් එක්ක සුබ උදෑසනක් ඔයාලට. මෙච්චර උදෙන්ම මං ඔෆිස් එකට ගියාමද කොහෙද? කරන්න වැඩ ගොඩක් තියෙන නිසාම ඉර පායන්නත් කලින් ඔෆිස්
එකට ගියා. ඉතින් මට මේ වීඩියෝස් ටික නම් ඇත්තටම ගන්න අමතක වුණා. මොකද ඒ වෙලාවේ හරිම කලබලයි. ඉතින් මේ විදිහට දානේ ටිකත් අපි ලෑස්ති කරලා හාමුදුරුවන් වැඩම කරාට පස්සේ අපි දානේ ටික හාමුදුරුවන්ට පිළිගන්නවා. මොකද හීල් දානේ උදේ 7:30 අතර දෙන්න ඕනනේ. ඉතින් අපේ ඔෆිස් එකේ හැමෝම උනන්දුවෙන් හීල් දානේ පිළිගන්නවා. මම ඔයාලට වීඩියෝ එක පටන් ගද්දි කිව්වනේ අවුරුද්දක් පිරීම නිමිත්තෙන් තමයි අපි මේ වැඩේ කරේ. ඉතින් අපේ ඔෆිස් එකේ ෆස්ට් ඇනිවර්සරි එක අපි මෙන්න මෙහෙම තමයි සෙලිබ්‍රේට් කරේ. ඉතින් හැමෝගෙම සහයෝගයත් එක්ක අපිට මේ වැඩේ ලස්සනට සාර්ථකව කරන්න පුළුවන් වුණා. එහෙනම් ඉතින් අලුත් vlog එකක් අරන් එනකන් ඕගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. හොඳේ?